මේ අනවරාග්‍ර වූ සංසාරයේහි ආරම්භය අපි කාටවත් කියන්න බැහැ. කොට ගලමංගොඩ මහත්මිය දවසක් දේශනාවක කියනවා අනවරාග්‍ර සංසාරයේ කොච්චරද කියලා කිව්වොත් එන්නෝද ඇති එන තැන්ද නැති. ඔබ මනුෂ්‍ය ලෝකෙ උපදිනකොට ඔබට කියන්න බෑ මං ආවල් තැන ඉඳලා තමයි ආවේ කියලා. කියන්න පුළුවන්. බෑ. යන්නෝද යති යන තැන්ද නොකියති. ඔයත්තන්ගේ තාත්තා ගෙදරින් එළියට ගියපු බොහෝ අවස්ථාවන් වලදී අම්මට කියලා කියනවා. මම මේ කඩපිලට ගිහිල්ලා එන්නම් මම පන්සලට ගිහිල්ලා එන්නම් සමිතියට ගිහිල්ලා ගොඩාක් තැන් කියලා ගියා කියපු විදිහටම ගියා. හැබැයි සදාකාලිකව ඇස් දෙක පියා ගන්නවා පුදුමික මහත කියන්නේ යන්නෝ යති යන තැන. හැමෝම මැරෙලා යනවා යන කෙනෙක් කියන්නේ මං මෙතනට යන්නේ කියලා. එහෙම කියලා ගියා නම් අද ඔයත් අඬන්නේ. ඇයි දන්නවද? පුතේ මං තවතිසාවට ගියේ කියලා කියන්න පුළුවන්කම තිබ්බනම් ඔයත් බණ පොත පෙරලා බලනවා තවතිසාව කොයි වගේද කියලා. එතකොට ඔයත්තන්ට හම්බ වෙනවා මේට වඩා තවතිසාවේ බොහෝම සැප සහිතයි කියලා. එතකොට කවුරු දුක් වෙනවද? කවුරු දුක් වෙන්නේ? ඒ දුක් වෙන්නේ නැත්තේ. අපිට වඩා අය හොඳයි නේ. ඒ නිසා කමක් නෑ කියලා. ඔයත්ොත් යනවා. මාත් යනවා. මම යනකොට මගේ ගෝලයන්ට කියන්නේ නෑ. ඔයත් යනකොට ඔයත්න්ගේ දූ දරුවන්ට කියන්නේ නෑ. පුළුවන් ද කියලා යන්න. කියලා යන්න. යන්නෝද යති යන තැන්ද නොකියති. කාටවත් නොයා ඉන්න බෑ. බුදුන්ගේ ධර්මශාලාවේ ඉන්න කාට හරි මම යන්නේ නැහැ කියන්නේ. කාටවත් කියන්න බෑ. අපි හැමෝම ආව වගේම අපි හැමෝම යන්න ඕන. කාටවත් යන එක නවත්ත ගන්න බෑ. උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා. අපි උපදීමත් එක්ක අරන් ආපු විශාලම සම්පත තමයි මොකක්ද? මරණය. මරණ ධම්මෝ මේ මරණං අනතෝතීති අබින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්නම් පච්චවෙක්කිතබ්බං. අපි හැමදාම මෙනෙහි කරන්න ඕන ධර්මපරියායක් තමයි මොකක්ද? ඉපදීමත් එක්ක මං අරන් ආපු දේ තමයි මරණය කියලා. යන්නෝද යති මරණය දක්වා හැමෝම යනවා. හැබැයි යන තැන කවදාකවත් කියන්නේ යන්නෝද යති යන තැන නොකියති. අගමුල නොදෙස්නා මේ මහ ගමන නිති. අගකුත් නෑ පුළුවන් කාටවත් කියන්න බෑ. කියන්න නම් ලෝකෙ මුණ ගැහෙන්න ඕන බුදු කෙනෙක්. බුදුහාමුදුරු නමක් මුණ ගැහුනොත් නම් බුදුහාමුදුරු අපිට අනගහයි. ඔන්න උදැල්ල පැත්තකින් තියලා මෙහාට වරින් එවදින් මේ බණපදේ හපා. ඒ කාලේ මමත් මහාන වෙලා හිටියොත් මටත් කියයි පාත්තරේ පැත්තකින් තියලා උනාසේ මේ කහන්න කියලා. බුදුහාමුදුරු එහෙම කොච්චර බණ කියලා තියෙනවද? කසී භාරද්වාජ කුඹුර කොට ඉන්නකොට කසී භාරද්වාජට අඬ ගහලා කිව්වා ඕක පැත්තකින් තියලා මෙහෙම. කසී භාරද්වාජට කිව්වා යන්න. අඟුලිමාලගේ අතේ තිබුණු තියුණු පිහිය. මෝහත් කරපු පිහියක් තිබ්බ අඟුලිමාලගේ. ඒ වගේ පිහියක් අපි ගාව පිහියක් අතේ තියාගෙන ඇඟිලි ටිකකුත් කරේ දාගෙන ලේ පෙරාගෙන හිටපු මිනිස්සයටත් අඬ ගැහුවා බුදුහාමුදුරුවෝ. අඬ ගහලා කිව්වා බුදුහාමුදුරුවෝ නැවතියක්. මේකින් නවතින්න පුළුවන් මහන්සිය කන කිව්වා.
පටාචාරාවට ඇඳගන්න ඇඳුමක් තිබ්බේ නෑ. ඒ තරම් මහත්ය මෙරිච්ච දුක. අම්මට නම් බෙදා ගන්න දරුවෝ හිටියා. කියා ගන්න නෑදෑයෝ හිටියා. බලා ගන්න රූපයක් තිබුණා. තේරුම් ගන්න ධර්මයක් තිබ්බා. මොකක් වුණත් බෙල්ලේ වැල දාගන්න යනකොට මෝඩකම කර හිටහම් කියලා කියන්නවත් කෙනෙක් හිටියා. පටාචාරාවට එහෙම කවුරුත් හිටියේ නෑ. පාරේ යන මිනිස්සු ගල් ගැහුවා. බැන්නා. අද ගියා නම් අද මොනව කියයිද? ඒ වගේ ඊට වෙඩි 10 ගුණයක් කිව්වා. මිනිස්සුන්ට බැඳෙන තරමට දුක වැඩි. ලිහෙන තරමට දුක අඩුයි. දැන් අම්මටයි දරුවන්ටයි දුක තියෙන මොකක් හින්දාද? බැඳිච්ච තරමට. බැඳුණු තරමට දුක වැඩි, ලිහිණු තරමට දුක අඩුයි. ඔය දෙකම බදාගත්තේ මම. ඒ නිසා බුදුහාමුදුරු පටාචාරාවට අනගහලා කිව්වා ඔය බැඳගෙන ඉන්න මල්ල ලියාපන් කියලා. මහත්තයා කියන බැම්ම ලියලා දැම්මා. දරුවෝ කියලා අල්ලගත්ත බැම්ම ලියලා දැම්මා. අම්මා තාත්තා කියලා අල්ලගත්ත බැම්ම ලියලා දැම්මා. ඒකට තමයි කියන්නේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. වෙන කොහෙවත් නෙවෙයි තියෙන්නේ දුක. දුක තියෙන්නේ ගේ ඇතුලේ නෙවෙයි. දුක තියෙන්නේ මරුණු මහත්තයා ළඟත් නෙවෙයි. දුක තියෙන්නේ දාලා ගියපු ස්වාමියා ළඟත් නෙවෙයි. දුක තියෙන්නේ දාලා ගියපු බිරිඳ ළඟත් නෙවෙයි. කවුරු ළඟද දුක තියෙන්නේ? බැඳීම තිබ්බ මිනිහා ළඟ දුක තියෙනවා. ඒත් දුකියා. ඒත්තන්ට බැඳීමක් තියනවාද? බැඳීමක් නැහැ. ඒත් යලි තැනක උපදිනවා නම් මේ වෙනකොට ඉපදෙන තැනක් හොයන්න. දැන් ඒත්තුන්ට ආපහු ඔයත්තු ගැන මතක් වෙයිද? මතක් වෙන තැනක හිටියොත් හොඳයි. නැත්තම් බැඳිච්ච අපි දුක් වෙනවා. ගියපු අය එතන හදා ගන්නවා. කොහොමද? తත්‍ර తත්‍රාපි නන්දනින් නන්දනේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එක්ක යාලා කාම භවයක් හොයාගත්තා. එක්ක රූපී භවය හොයාගත්තා. නැත්තම් අරූපී භවය හොයාගත්තා. අපි මොකද කරන්නේ? අපි බැඳීමේ දුක විඳ දරාගෙන ඉන්නවා. අපේ දුකත් ස්ථිරයිද? අපේ දුකත් ස්ථිර නෑ. එහෙනම් අපේ දුකටත් වෙන්නේ මොකක්ද? ඒ බැඳිච්ච දුකත් අනිත්‍යයි. ඒ බැඳිච්ච දුක නිට්ටයයිද? අම්මගේ අම්මා මැරුණා. අම්මගේ අම්මා නෑනේ. අම්මගේ අම්මා ගැනද දැන් වැඩිපුර මතක් වෙන්නේ අම්මගේ මහත්තයා ගැනද? අම්මගේ මහත්තයා ගැන. දැන් මං අහන්නේ කෝ අම්මගේ අම්මා ගැන මතක් වෙනවා අපිට? නෑනේ. මතක් කළොත් මතක් වෙනවා. හැබැයි අද තරාදියට දැම්මොත් වැඩිම බර කොයි පැත්තටද තියෙන්නේ? මහත්තයාගේ පැත්තට. එදා තරාදිය දැම්මනම් කාගේ පැත්තටද තියෙන්නේ? අම්මගේ පැත්තට. නම් ඔබ ළඟම තිබුණු දුක අනිත්‍ය වෙලාද නැද්ද? ඔබ ළඟ තිබ්බ දුකත් අනිත්‍ය වෙලා. එහෙනම් අද තියෙන දුකට හෙටට ඕක වෙනවද නැද්ද? හෙට ඔබේ දුව මැරෙන්න බැරිද? හෙට ඔබේ පුතා මැරෙන්න බැරිද? හෙට දරුවන්ට අම්මා මැරෙන්න බැරිද? එතකොට කාගේ තරහදියද බර වැඩි වෙන්නේ? එතකොට අම්මගේ තරහදිය බර වැඩි වෙනවා. මේකට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ සංකිච්ඡේ පංච උපාදාන